සඳහන් කළේ මේ ප්‍රදේශය මුල් කරගත්තු විවිධ පර්යේෂණ මාතෘකා රාශියක් ගොඩනගෙනවා කියන එක. මේවා පිළිබඳව වර්තමානයේ වෙනතුරුත් ගැඹුරු පර්යේෂණ සිද්ධ වෙලා නැහැ. මොකද ඇත්තම් ඓතිහාසික තත්වයන් වේගයෙන් වෙනස් වෙමින් යනවා. ඒවා තියෙන තත්වයෙන් වෙනස් වුණොත් අපිට සොයා ගන්නත් අමාරුයි. උදාහරණයක් ඒ කුල වගේ ඒවා ලොකුවට සම්මිශ්‍රණය වෙලා යනවා. ඒක ස්වභාවයනේ. එහෙම වුණොත් ඒකොල්ලන්ගේ අර පැරණි මුල් ඒකොල්ලෝ ඇත්තටම මේ ප්‍රදේශයේ ඉඳපු රජ්ජුරුවන්ට යම් යම් රාජකාරී ඉටු කරපු ජනවර්ග හැටියට තමයි ඒකොල්ලන්ව සඳහන් වෙන්නේ. ඒවා ඉක්මනට අහෝසි වෙලා යනවා කියන්නේ අපිට ඒ අධ්‍යයන කාර්යනුත් කරගන්න බැරි වෙලා යනවා. අපි මම අර සඳහන් කරපු ආකාරයට ඔය වැසිකිලි පාදුකාව වෙන්න පුළුවන්, සඳකඩ පහන වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තුල මෙහෙට ආවේනික සුවිශේෂ ලක්ෂණ ගණනාවක් රාශියක් තියෙනවා කවුරු හරි අධ්‍යයනය කරනවා නම්. ඔබ වහන්සේ කිව්ව ආකාරයටම මේ පන්සලත් පතාවත පන්සලත් මේ රජමාලිගය අලගකෝණේශ්වර පරම්පරාවත් එක්ක මේ ප්‍රදේශයත් එක්ක බැඳිච්ච කුල සමානතාවන් පිළිබඳව ශිල්ප ශ්‍රේණි පිළිබඳව කතා බහට නියුතු වෙද්දී මීට ටිකක් නුදුරින් තියෙන හොරණ මදුරාවල ප්‍රදේශයට යද්දී අපිට රෙමුණ වැව ආශ්‍රිතව පිහිටා තිබෙන අපි කරපු පරීක්ෂණයන් වල මෙබඳු ශිල්ප ශ්‍රේණි වල විසරදභාවයටපත් කුල ශ්‍රේණි වල ජීවත් වන ජනතාවන් එකට සංගත වෙලා එකට එකතු වෙලා ඉන්න ආකාරය දකින්න ලැබෙනවා. මේක අපි හම්බන්තොට ප්‍රදේශයේ යද්දිත් බැරගම වැව ආශ්‍රිතව අරංකුට්ටි වල පරංගි වල අලිමුන්ත වල වගේ ඔය වල පද්ධතිය නිරීක්ෂණය කරනවා වගේම එහා පැත්තේ තිබුණු හුන්න මුල්ල, හකුර මුල්ල සමි ඔක්කොම වැඩ කරව පන්සලේ කුඹුර පිළිබඳව දකින්න ලැබෙනවා. මේ තාමත්ම මේ කිලෝමීටරයක් දෙක තුන එහාට යනකොට තවත් පද්ධතියක් නිර්මාණය වෙනවා. තවත් කුල ශ්‍රේණි පද්ධතියක් එක්ක. ඉතින් මේක ඉතා සංකීර්ණ තත්වයක්. මේ අලග කෝණාරයන් ජීවත් වෙච්ච, වීර ආරකේශ්වරයන් ජීවත් වෙච්ච, මේ භූමියත් එක්ක බද්ධ වෙච්ච කුල ශ්‍රේණි පද්ධතියක් වෙනම නිර්මාණය වෙනවා. මීට තව කිලෝමීටර ගණනක් යද්දී තවත් වෙනම යාන්ත්‍රණයක් ජීවත් වෙනවා. නිසා මේ ඉතිහාසය ඇතුලේ හරි සංකීර්ණ ව්‍යාකූලතාවයන් විශාල ප්‍රමාණයක් මතුවෙනවා වගේම ලෝකේ කිසිදු රටක නැති මේ ඉතාමත්ම සීමිත ඉඩකඩක මතුවෙන මේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික තොරතුරු ඉතිහාසය පුරාවිද්‍යාව හදාරන්ගේ සංකූලතාවයට ලක් කරන වගේම ඔබ වහන්සේ මතු කරපු කාරණාවන් තුළ මේ ප්‍රදේශයේ මේ තියෙන ශිල්ප ශ්‍රේණි සම්බන්ධතාවත් අලුත් පරීක්ෂණ මාතෘකාවක්. අනිත් පැත්තට දැන් මේ භූදේශපාලන යථාර්ථයන් හමුවේ ඉන්දීය සම්භවයන් සහිත රාජවාංශික ප්‍රභූත්ව පරම්පරාවත් වෙළඳ ආර්ථිකය තුල පානදුර තොටමුණ හිමිවන සුවිශේෂතාවයත් මේ භූමිය තුල තියෙන මේ භූමිය මේ තත්වයන් දිහා විමර්ශනය කරලා පන්සලක් කොහොමද මේ රජමාලිගයක් ළඟින් එක වෙනම කතාවක්. දැන් මෙතන පතාවත පන්සල නැත්නම් මේ ප්‍රභූත්වය තිබුණු තැනම මේ රාජත්වයේ මේ වංශිකත්වයට උපදෙස් ලබා දීම සඳහා ස්වාමීන් වහන්සේලාත් වැඩ සිටි බව සඳහන් වෙනවද නැත්නම් කොහොමද මේක මේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික තැන එකපාර පතාවත පන්සල කියන එක ස්ථානගත වෙන්නේ? පන්සලක් බවට පත් වෙන්නේ දේශපාලනික ඉතිහාසයේ අවසන් වීමත් එක්කයි. ඒ කියන්නේ 1505 පෘතුගීසීන් ලංකාවට ඇවිල්ලා ඒ අයගේ මුල්ම ප්‍රහාරයට ලක් වෙන්නේ මෙතන මාලිගාව. මේ මාලිගාවට ඔවුන්ගේ ප්‍රහාරය ලක් වෙනකොටම මෙතනින්දී අවසාන රජුරෝ රයිගම් බණ්ඩාර ඔහු එච්චරම යුද්ධයට එහෙම දක්ෂයෙක් නෙමෙයි. එයා මෙතන රාජ්‍ය අතෑරලා එයාගේ ඥාති සහෝදරයෙක් වෙච්ච සීතාවක රාජසිංහ ළඟට යනවා ආරක්ෂාවට. සීතාවක රාජසිංහ තමයි මේ ප්‍රදේශයේ පෘතුගීසීන් සමග සටන් කරන්නේ. කොහොම වුණත් මේ ප්‍රදේශ අල්ලලා ඉන්න බැරි වෙනවා රජුරවන්ට. පෘතුගීසි රජු මේ අපේ පළවෙනි රාජසිංහ රජුරවන්ට මේ ප්‍රදේශ බොහෝමයක් පෘතුගීසීන්ට යටත් වෙනවා. ඊට පස්සේ මෙහි තිබුණු වටිනා සියලු සම්පත් කොල්ල කාලා පෘතුගාලයට අරගෙන යනවා. ඔය මහාචාර්ය සෝමරත්න වගේ මහත්තුරු ඒවා පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා විශාල වශයෙන්. ඔහු පෘතුගාලයට ගිහිල්ලා ඒ වාර්තා බලලා තියෙනවා. පැරණි පොත්පත් සහ පුරාවිද්‍යා මේවලම්. ඉතින් ඒවයේ මේ තොරතුරු සඳහන් වෙනවා. ඊට පස්සේ මේක අවුරුදු 80ක් 100ක් ආසන්නව වල් බිහි වෙලා තිබුණාට පස්සේ මේ ප්‍රදේශයට එන නාරංගස්පිටියේ සුදස්සි කියන හාමුදුරුවෝ තමයි මෙතන විහාරස්ථානයක් බවට පත් කරන්නේ. ඉන්පස්සේ තමයි මේ තුල විහාරස්ථානයක් ගොඩනගලා මේ මෙතන මුල් කරගත්තු මල්වතු මහ විහාරයේ මූලස්ථානයක් බවට පත් කරනවා පතහවතු සංඝ පරපුර කියලා මේ අවට ප්‍රදේශයේ විහාරස්ථාන ගණනාවක්
ගොඩනගන්න මෙතන මූලිකත්වය අරගන්නවා. කියන මෙතන තාම සුවිශේෂව මේ බිම ආරක්ෂා කරන වගේම මේ බිමේ උරුමය අනාගතයට ගෙන යාම සඳහා මහා සංඝ පීතෘන් වහන්සේලා තම ජීවිතය පරිත්‍යාග කරමින් රැකගත් උරුමය නිසා තමයි අද අප ඔබට මෙසේ අලග කෝණාර වීර අලකේශ්වරයන් සහ ඒ හරහා එන මේ භූදේශපාලන වියමන කතා කරන්න පුළුවන් වෙන. මේ මාර්ග පද්ධතිය ඔබ වහන්සේත් පරිශ්‍රණයට ලක් කරන එකත්. මේ පානදුරේ ඉඳලා හොරණ පැත්තට යනකොටම අපිට පේනවා විශාල පන්සල් ප්‍රමාණයක් අපිට විද්‍යාතිකස් මහින්ද හාමුදුරුවෝ වැඩ වාසය කරපු පන්සල, එතකොට පානදුර තියෙන පන්සල් පද්ධතිය මේ ඔක්කොම පන්සල් හරහා පූජනීය ස්ථාන හරහා තමයි මේ මාර්ග පද්ධතිය වැටලා තියෙන්නේ. ඔබ වහන්සේගේ අධ්‍යයනය මොකක්ද මේක මේ ඇත්තටම තිබුණු මාර්ගය යටපත් කරලා මේ මාර්ගය හදලා තියෙන්නේ පූජනීය ස්ථාන හරහා. ප්‍රධාන මාර්ගයක් කොහොමත් පැරණි කාලේ තිබිලා තියෙනවා. ඊටත් වඩා විශේෂයෙන්ම පෘතුගීසි අයට උවමනා වෙලා තියෙනවා මේ විහාරස්ථානවල බලය දුර්වල කරන්න. ඒ නිසා ඒකොල්ලෝ ප්‍රධාන පාර ගොඩනගලා තියෙන්නේම ලංකාවේ තාම වටිනා ඒ යුගයේ දැනුම ගොඩනගපු විහාරස්ථාන දෙකට වෙන් වෙන විදිහට. උදාහරණයක් වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවන දෙකට වෙන ආකාරයට පාර ගිහින් තියෙන්නේ. හොරණ රජමහා විහාරය මැද්දෙන් තමයි පාර ගිහිල්ලා තියෙන්නේ. ඒවෙන් අපේක්ෂා කරලා තියෙනවා ඒවැය තියෙන අර සංවිධිත භාවය බිඳ හෙලන්න. ඒකොල්ලන්ගේ අර ඒ කියන්නේ පෘතුගීසීන් මෙහි සංස්කෘතික උරුමය අවුල් කිරීමේ එක ව්‍යාපෘතියක් හැටියට තමයි පාර ඒ විදිහට ගොඩනගලා තියෙන්නේ. පන්සල් දෙකට වෙන විදිහට. එහෙම අපේ හම්දුනේ. මට තව විනාඩි කිහිපයයි වෙලා තියෙන්නේ. ඉක්මනට එන්න මේ පරක්කුයි. හාමුදුරන්ට දානේ. ඔව් ඒක තමයි උපාසකම්මාව දැන් මේ පැත්තට යන්න ඕනේ. මේ පුතා හාමුදුරන්ට දානේ වෙලාව. දානේ වෙලාව. මගේ ඔයා මේ අවසාන ප්‍රශ්නේ අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ මේකයි කෝට්ටේ රාජධානිය අතර තියෙන සම්බන්ධය මේ වැවෙන් තමයි වහන්සේ දකින්න විදිහට මේ පුරාවිද්‍යාවෙන් සඳහන් වන ආකාරයට කෝට්ටේ රාජධානිය ගොඩනගන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා තමයි කෝට්ටේ ප්‍රාකාරය ගොඩනැගුවා කියලා සඳහන් කරන්නේ අලකේශ්වරවරු. මෙතන ඔය උයන්වත්ත වැව හැදුනා කියන්නෙම ඒ ප්‍රාකාරය ගොඩනගන්න ගෙනිච්ච කබොක්ගල් වලින්. එතකොට පරණවිතාන මහත්මයා කියන්නේ මෙහි හම්බ වෙන කබොක්ගල් සහ කෝට්ටේ හම්බ වෙන කබොක්ගල් එකම විදිහයි. එකම තැනකින් අරගෙන තියෙන්නේ. ඒක තවත් තහවුරු වෙනවා. ඒකයි අර මෙහි කියනකොට තව තියෙන සුවිශේෂී දෙයක් තමයි කබොක්ගල් තාක්ෂණයට ලංකාවේ හම්බ වෙන හොඳම උදාහරණ තියෙන ස්ථානයේ හැටියට හඳුනගන්නේ මේ රාජධානිය. ඒකයි මේ පහත රට ඉතුරු වෙලා තියෙන එකම බලකොටුව කියලා කියන්නේත් මෙතන. ඒක කැලණි විශ්වවිද්‍යාලයෙන් ඒ ගැන හොඳ අදහසක් ඉදිරිපත් කළා මම දැක්ක වාර්තාවක්. ඒකොල්ලෝ ඒකෙන් මෙතන මේ ප්‍රදේශය තමයි කබොක්ගල් නිර්මාණය වෙන්නේ. ලංකාවේ හැමතැනම කබොක්ගල් හැදෙන්නේ නැහැ. තව ගම්පහ ප්‍රදේශයේ තියෙනවා මේ වගේ පතහක්. ඒකටත් කබොක්ගල් ගෙනහිලා තියෙන්නේ මෙතනින්. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ කබොක්ගල් තාක්ෂණය මුල් කරගත්තු වැඩ කරලා තියෙන්නේ රයිගම පාලකයෝ. ඒ අනුව කෝට්ටේ ගොඩනගලා තියෙන්නේ මෙතන පාලකයෝ කියන එක ඒක ඉතිහාසයෙන්ුත් ඔප්පු වෙනවා. මේ කාරණයෙන් පුරාවිද්‍යාවෙන්ුත් ඔප්පු වෙනවා. බොහොමත් පිං දියකඩුවේ සෝමානන්ද යතිවරයන් වහන්සේ තමයි මේ භූදේශපාලනය තුළ පතාවත් පන්සලත් ඒ වගේම අලග කෝණාරවරුන් ජීවත් වෙච්ච මේ වීමක් පිළිබඳව සංවාද සටහනට එක්වන්නේ. මෙය හුදු ආරම්භයක් විතරයි. චීනය ඉන්දියාවේ වෙළඳ ආර්ථික සබඳතාවත් එක්ක පතාවත් පන්සල සහ රයිගම් කෝරළේ උරුමයන් සොයාගෙන යන මේ ගමනේ භූදේශපාලනීය යථාර්ථයන් එක්ක ජාතික සංහිඳියාවත් එක්ක ජාත්‍යන්තර කතිකාවට ලක්වෙන එක දිගහැරුමක් තමයි මේ අවසන් වෙන්නේ. හැබැයි අප දොනිත කරන්නේ නැහැ දියකඩුවේ සෝමානන්ද යතිවරයන් වහන්සේ සමග දීර්ඝ සංවාදයක මුලපිරුමක ආරම්භම. මම හිතනවා මීටත් එහාට යන උන්වහන්සේ විසින් සිදු කරන පරීක්ෂණයන් බොහොමයක් තියෙනවා. ඒ ගැන ඔබත් එක්ක සංවාද කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයත් අපේ එක්ස්ප්ලෝර් රියැලිටි නාලිකාවත් මේ ඔක්කොම එකතු වෙලා අපි රයිගම් කතිකාව තවත් දිගහැරුමකට අවසර ප්‍රාර්ථනා කරමින් මේ දිගහැරුමේ සංවාදය අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින්
මේ මොහොතේ අවසන් කරන්නට කැමතියි. බොහොමත්ම පිං අපේ හාමුදුරනේ අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගෙන අපේ විද්‍යාර්ථීන්ට මේ නව පර්යායක් විවෘත කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට අපේ වන්දනීය ආචාර්ය පුද කරනවා. බොහොමත්ම ස්තුතියි අපේ හාමුදුරනේ. මේ ස්ථානයේ ඒ සැඟවුණු කාරණා ඉස්මතු කරලා ලෝකයාට දායාද කිරීම පිළිබඳව ඔබතුමා ඇතුළු මේ විද්‍යාර්ථීන් සියලු දෙනාටමත් අපේ ස්තුතිය පිරිනමනවා. සියලු දෙනාටම තුනුරුවන්ගේ රැකවරණින් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ආශිංසනය කරනවා. තෙරුවන් සරණයි. හොඳයි.